ආයිබෝවන් සුබ දවසක් සුබ දවසක් කියවට මම දන්නවා මේ දවස් ඔබට සුබ වන්නේ නැති බව. මොකද ශ්‍රී ලංකාවට බලපාලා තියෙන අයහපත් කලබිරක තත්ත්වයේ හේතුවෙන් අපේම ජනතාව අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ දේපල ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ජීවිත හානි විශාල සංඛ්‍යාවක් මේ වෙද්දි වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ පසුබිමක තමන්ට තමන්ගේ ඇදිවත පමණක් තමන්ට අවශ්‍ය කරන දේ පමණක් රැගෙන ඔවුන්ට තමන්ගේ නිවස් වලින් බැහැර වන්නට සිද්ධ වෙලා තියෙනවා වෙනත් තැන්වලට ආපදාවන් ලක් වූවන් වශයෙන්. මේ වෙද්දි විද්‍යාලයන් ආශ්‍රිතව නැත්නම් පාසල් ආශ්‍රිතව සහ පන්සල් ආශ්‍රිතව ඔවුන්ගේ නවාතැන් බවට පත් වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් තුළදී ඔවුන්ට අවශ්‍ය කරන වීර්ය ද්‍රව්‍ය සහ සලාකයන් ඒ වගේම ආහාර, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, ජලය කියන දේවල් ප්‍රධාන වශයෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන දේවල් බවට පත් වෙලා තියෙනවා. මේ වගේ වටපිටාවක හිත ඇති ලංකාවේ පුරවැසියන් ඔවුන්ගේ සඳහාම ඔවුන්ට අවශ්‍ය කරන දේවල් ලබා දීමේ වැඩපිළිවෙල ලංකා පුරා දීපයක් වශයෙන් සිදු කරමින් පවතිනවා. මෙන්න මේ වගේ අවස්ථාවක හැමදාමත් රට වෙනුවෙන් ක්‍රියා කරන රටේ ආපදාවක් හෝ වේවා වෙනත් මොකක් හරි දෙයක් වෙද්දී ඕන් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාලයක් විදිහට කළුතර විද්‍යාලය සහන යාත්‍රා 2025 වැඩපිළිවෙල දියත් කරනවා ඕන් වෙනුවෙන් අපේ මිනිසුන් වෙනුවෙන් 6ක් වන්නට. ඉතින් මේ වෙනුවෙන් ඊයේ දවස පුරා අද සහ හෙට යන තෙදින පුරාවටම උදෑසන 9 සිට සවස් 5 දක්වා සහන යාත්‍රා මේ ක්‍රියාන්විතය ඕන් දියත් කරනවා. වීර්ය ද්‍රව්‍ය ගන්නට පුළුවන් මේ අවශ්‍ය කරන සනීප ආරක්ෂක ද්‍රව්‍ය සහ ආහාර ඒ වගේම ඇඳුම් පැළඳුම් බෙහෙත් සහ සීලම දේවල් ඕන් වෙනුවෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම ඔවුන් වෙත ලබා දීමේ කඩිනම් ව්‍යාපෘතියක් විදිහට සහන යාත්‍රා 2025 වැඩපිළිවෙල ඔවුන් ක්‍රියාත්මක කරනවා. ඔබට පුළුවන් ඔබ කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ විද්‍යාලය අසලින් ගමන් කරන කෙනෙක් වන්නට පුළුවන්. ඔබ මේ කියන ප්‍රදේශය තුල ජීවත් වෙන ආපදාවට ලක් නොවෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ආපදාවට ලක් වූවන් සඳහා සහන සැලසෙන පුද්ගලයෙක්. ඉතින් සහන ලාභී පුද්ගලයෙක් නොබ ඔබ ආපදාවන්ට ලකුවට සහන සලසන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ දවස් මේ තෙදින පුරාවට උදෑසන 9 සිට සවස් 5 දක්වා කළුතර විද්‍යාලයේ පරිශ්‍රයට මේ කියන ද්‍රව්‍යයන් ගෙනවිත් ලබා දෙන්නට ඔබට පහතින් දෙස්සන ද්‍රව්‍යයන් ඔබට පුළුවන් මේ පුද්ගලයන් වෙත ලබා දෙන්නට. අප එම ද්‍රව්‍ය අවශ්‍යම පුද්ගලයන් වෙත ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මේ පිළිබඳව සවිස්තරාත්මක සහ මෙහි ක්‍රියාත්මක කරන වත්මන් තත්ත්වය මොකක්ද කියන එක දැනගන්න මාත් සමග රැඳී සිටිනවා කළුතර විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඒ වගේම මාධ්‍ය සංසදීය ගරු සභාපතිතුමන් යන විදිහපළම. ඉතින් ඔවුන්ගෙන් අපිට අහල් ප්‍රදාන කරන්නට පුළුවන් මොකක්ද මේ වෙද්දී කළුතර විද්‍යාලය තුළ පැවැත්වෙන මේ සහන යාත්‍රා වැඩපිළිවෙලේ ක්‍රියාන්විතය මොන වගේද? මාත් එක්ක මේ වෙලාවේ රැඳී සිටිනවා කළුතර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක දිනිඳු සමරත්න. ඉතින් මම ඔබෙන් දැනගන්නට කැමතියි මේ වෙද්දී 2025 මේ සහන යාත්‍රා කළුතර විද්‍යාලයෙන් දියත් කරන මේ වැඩ ක්‍රියාන්විතයේදී දැනට ලැබෙන ද්‍රව්‍ය වල ප්‍රමාණයන් මොනවද? සහ මේ ද්‍රව්‍ය මොන වගේ දේවල්ද ලැබෙන්නේ? ඔබ ගෙන යා යුතු දේවල් මොනවද? සහ අපිට මේ වෙලාවේ අත්‍යවශ්‍යම කරන සහ අඩුම ද්‍රව්‍ය මොනවද? ලැබිය යුතුම ද්‍රව්‍ය මොනවද කියන එක. මේ වෙනකොට අපිට අත්‍යවශ්‍යම බඩු බහදන් ගොඩක් අපිට රැස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද දවස සහ හෙට දවසේදී අපි මේ ව්‍යාපෘතිය සිදු කරන කළුතර විද්‍යාලය පරිශ්‍රය තුළ මේ වෙනකොට අපිට මදි බඩු බහදන් කීපයක් තියෙනවා. මොකද මේක මතක් කරන්න ඕන. මොකද ඔබ ඉදිරියේදී කියන්නේ හෙට දවසේදී කළුතර විද්‍යාලය පරිශ්‍රයට ඔබ බඩු බහදන් ගෙනත් එනවා නම් මේවා පොඩ සැලකිලිමත් වෙන්න. මේවා අපිට හැකි පමණින් ගෙනත් දෙන්න. ඖෂධ වර්ග කීපයක් අපිට මදිකමක් තියෙනවා. ඒ වගේම පානීය ජලය ඒ වගේම සනීප ආරක්ෂක ද්‍රව්‍ය ටික මතක් කරනවා. ඔව් ඖෂධ වර්ග මතක් කරොත් එහෙම අසුමෝදකම්, පැනඩෝල්, වෙලුම් පටි ඒ වගේ අර මේ අවස්ථාවේදී ජනතාවට ප්‍රයෝජනවත් වෙන ඖෂධ වර්ග කිහිපයක් හදිසි අවස්ථාවකදී හදිසි අවස්ථාවේදී යොදා ගන්න පුළුවන් ඖෂධ වර්ග කිහිපයක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ මං කියපු ද්‍රව්‍ය ටික ඔබට හැකි පමණින් ගෙනත් දෙන්න අද දවසේ සහ හෙට දවසේදී. ඒක ඇත්තරම මේ අවස්ථාවේදී ගොඩක් විශාල ජනතාවක් මේව බලාපොරොත්තුවෙන් රැඳී සිටිනවා. ඉතින් මේක ඇත්තරම පින් කටයුතු වැඩක්. ඇත්තරම මේක ඔබ සහයෝගය දක්වනවා. මම දැක්ක මේ තියෙන කළුතර සහ මේ ප්‍රදේශයේ පුරාටම ජල බෝතල් එළියක් තියෙනවා. සහ මේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානවල උන්ගෙන් මැහුවට පස්සේ ජල බෝතල් වල හිගයක් කියනවා. ජල බෝතල් ඉවරයි. හැමෝම ගෙනිච්ච මේ දේවල් වල දෙන්න කියනවා. ඉතින් කොහොමද මේ වෙලේ ජල බෝතල් වල හිගයක් තියෙනවද නැත්නම් අවශ්‍ය ප්‍රමාණය ලැබිලා තියෙනවද? තවත් ලැබෙන්න තව අවශ්‍යයිද? ඔව්. පානීය ජලය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. ඔබ දන්නවා පානීය ජලයේ තියෙන වැදගත්කම. මේ වෙනකොට ඇත්තටම පානීය ජලය අපිට මදිකමක් තියෙනවා මේ වෙනකොට රැස් කරගන්න. ඔබට පුළුවන් විදිහට ඔබට හැකියාවෙන් මේ පානීය ජලය අපිට ලැබීමට සලස්වන්න පුළුවන්. ඒක ඇත්තටම මේ වැදගත් වෙනවා. ඔව් එතකොට ඔබට පුළුවන් මේ ඊයේ දවස ගෙවුණා අද සහ හෙට මේ දෙදින පුරාවටම උදෑසන 9 සිට 9 සිට සවස් 5 දක්වා සවස් 5 දක්වා 6 දක්වා තියෙනවද කොහොමද? අපි 5 දක්වා තමයි ක්‍රියාත්මක 5 දක්වා ක්‍රියාත්මක කරනවා. ඔබට පුළුවන් උදෑසන 9 සිට 5 දක්වා මේ සමස්ත කාලය පුරාවටම මේ ಜಾති ભેද වැඩක් නැහැ. ඔබ සිංහල වන්නට පුළුවන්, දෙමළ වන්නට පුළුවන්, මුස්ලිම් වන්නට පුළුවන්. ඔබ කුමන ජාතියේ සිටියත් මේ ලංකාවෙම පුද්ගලයා මේ වෙලාවේ අවතන් වෙලා ඉන්නේ. අපේම සහෝදරයන්, අපේම ජනතාව. ඕන වෙන ඔබට කරන්න පුළුවන් උපරිම දේ
මේ සත්කාර වෙනුවෙන් ඉටු කරන්න ඒ බඳක් කිරීමත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි දිනිදු. ඉතින් දිනිදු පිරින් සඳහන් කර පරිදිම මේ වෙද්දී අත්‍යවශ්‍ය කරන ද්‍රව්‍යයන් ගෙනීමට ඔබට හැකියාව තියෙනවා මේ දින පුරාවටම. ඉතින් මේ ක්‍රියාන්විතය මේ විදිහට දියත් කරන්න අනිවාර්යයෙන්ම කළුතර විද්‍යාලයේ පරිශ්‍රය තුළදී ඔබට මේ අවශ්‍ය කරන සහනයන් ලබා දෙන්නට කටයුතු කිරීමේදී දෙවන් චරිත කිහිපයක් අපිත් සමග එකතු වෙනවා. මේ ක්‍රියාන්විතය පුරාවටම මේ සමග රැඳී සිටිනවා. ඉතින් ඒ පිළිබඳව දැනගන්න මාත් සමග රැඳී සිටිනවා කළුතර විද්‍යාලයේ මාධ්‍ය සංස්කෘතික සභාපති සයිතුක සන්හිරු. ඉතින් ඔබත් දැනගන්නට කැමැති කොහොමද මේ ව්‍යාපෘතිය කරන්න අදහස සහ මේ ව්‍යාපෘතිය කරනකොට කොහොමද දායකත්වයේ සපයන කණ්ඩායම මොනවද සහ මේ ක්‍රියාන්විතය පිටිපස්ස සිටින කණ්ඩායම මොනවද අපි දන්නවා හැමදේම පෙන්නේ පිරිසට වඩා යටින් පිරිසක් සිටිනවා ඒ අපිට නොපෙනෙන පැත්තක් තිබෙනවා මේ පැත්තත් අපිට මතක් කරන්න අවශ්‍යයි මොකද මේ වෙලාවේ මේ ක්‍රියාන්විතය කරන්න හයියක් වෙච්ච බොහෝ දිනක් අපි සමග රැඳෙනවා අපි දැනගන්නට කොහොමද මේ ව්‍යාපෘතිය කරන ඔබේ දායකත්වය මුලින්ම කියන්න ඕනේ කළුතර විද්‍යාල ශිෂ්‍යනායක මණ්ඩලය සහ කළුතර විද්‍යාල මාධ්‍ය එක්ක එකතු වෙලා කරන මේ ව්‍යාපෘතියට පූර්ණ සහයෝගයක් හම්බ වෙනවා කළුතර විද්‍යාලයේ සමස්තයක් විදිහට කළුතර විද්‍යාලයෙන්ම ඒ වගේම කළුතර විද්‍යාල විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මේකට මේ පුදුම විදිහට සහයෝගය ලබා දෙනවා ඒ වගේම තව අපිට උදව් කරනවා පාසලේ සිටින ආදි ශිෂ්‍යයන් මේ පෞද්ගලික ඇමතුම් ලබාගෙන මොනවද අඩුපාඩු විස්තර හොයලා බලලා අපිට මේ වඩු ටික ගෙනත් දෙනවා අඩුපාඩු හොයලා බලලා ලොකු සහයෝගයක් ලබා දෙනවා ඒකත් මතක් කරන්න ඕනේ ඒ වගේම දැන් අර කිව්වා වගේ අපිට දැන් සැලකිය යුතු බඩු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා එකතු වෙලා තිබ්බත් තව දැන් හෙට දවසෙත් එකතු කරනවා ඒ දවසේ කියන්න තියෙන්නේ හැකියාවරින් බඩු ටික ගෙනත් දෙන්න බඩු ටික ගෙනත් දීලා සහයෝගය ලබා දෙන්න කියලා තමයි එතකොට මේ කියන විදිහට අත්‍යවශ්‍ය කරන ද්‍රව්‍ය වල අඩුපාඩුවක් මේ විදිහට තිබෙනවා ආහාර ද්‍රව්‍ය වලින් අමතරව අත්‍යවශ්‍ය කරන මේ වගේ සනිපාරක්ෂක ද්‍රව්‍ය සහ ජලය කියන මේ පහසුකම වැඩිපුර අවශ්‍ය කරන සහ ඖෂධ මෙන්න මේ කියන ද්‍රව්‍යයන් ඔබට හැකි ඉක්මනින් ඔබට පුළුවන් තරමින් ගෙනත් දෙන්න ඔබ මෙහි ව්‍යාපාරිකයන් වන්නට පුළුවන් මේ ඔබට දායකත්වයේ දී හැකි උපරිමයෙන්ම මේ දායකත්වය දෙන්න කියන මතක් කිරීමත් එක්ක අපිට පුළුවන් මේ වේදී දැනගන්න දර්ශන වලට යොමු වෙන්න පුළුවන් මේ වේදී කළුතර විද්‍යාලයේ මේ එකතු කරන ද්‍රව්‍ය වල සහනාධාර එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙනම පිහිටලා තිබෙනවා අපි එතනටත් ගිහිල්ලා බලමු කොයි විදිහටද මේ එකතු වෙච්ච ද්‍රව්‍ය වල ප්‍රමාණයන් සහ අඩුපාඩුකම් මොනවද කියන එකත් ගැන ඉතින් මම මේ වන විට රැඳී සිටින්නේ කළුතර විද්‍යාලයේ පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන කෙවියන් සහන යාත්‍රා ක්‍රියාන්විතයේ ඔබෙන් ලැබෙන සීලම දේවල් ගබඩා කරන ස්ථානය තමයි මේ ස්ථානය තමයි ඔබෙන් ලැබෙන සීලම දේවල් ඉතාමත් මනා කළමනාකරණකින් යුතුව මේ ස්ථානය ගබඩා කරලා තියෙනවා අපිට දැක් ගන්නට පුළුවන්. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක රැඳී සිටිනවා කළුතර විද්‍යාලයේ උපප්‍රධාන ශිෂ්‍ය නායක ඉදවර තරුපති. ඔබෙන් දැනගන්නට පුළුවන් ද අපිට මේ වෙද්දී ලැබෙන ද්‍රව්‍ය කොයි විදිහට සැකසුරමින් යුතුව ගබඩා කරලා තියෙන සහ මොනවද මීට ලැබිලා තියෙන ද්‍රව්‍ය සහ අඩු දේවල් මොනවද? ඔව් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපිට දැනටමත් විශාල ප්‍රමාණයක් භාණ්ඩ වර්ග මෙතනට එක්රැස් වෙමින් පවතිනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ ශිෂ්‍ය නායක සහෝදරයන්ගේ උදව් ඇතුව තමයි අපි මේ කල්පනාකරණය පිළිවෙලට කල්පනාකරණයකින් උතුව අපි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටමත් මෙතන බියලි සලාක මෙහෙමත් පානීය ජලය වෙනමත් ඒ වගේම සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙනමත් අපේ ඖෂධ වර්ග වෙනමත් අපි ලස්සනට ගබඩා කරලා තියෙනවා. ඔව්. ඉතින් මේ විදිහට ගබඩා කරපු ද්‍රව්‍යයන් හෙට දවස පුරාමට ඔබට ගෙනත් දෙන්න පුළුවන්. ඉතින් හෙටින් පස්සේ මේ ද්‍රව්‍යයන් අවශ්‍ය පුද්ගලයන්ට නිසි ලෙස බෙදා දීමට මොවුන් කටයුතු කරනවා. ඉතින් තරුපති ඔබට තවත් මොන හරි කියන්න තිබෙනවද අපේ ජනතාවට? ඔව් ඇත්තටම කියන්න තියෙන මුලින්ම හෙට තමයි අපි අන්තිම දවස මේ භාණ්ඩ රෙක්රැස් කරන. ඉතින් ඔයාලටත් හැකි පැමණින් ඔයාලගේ සහයෝගය අපිට දක්වන්න පුළුවන්. ඉතින් අපේ කළුතර විද්‍යාලයේ ජාතික පාසලේ මෙම් පරිසරයේ රැඳී සිටිනවා. ඉතින් ඔයාලටත් අපි ආරාධනා කරනවා මේ විදිහට ඔයාලගේ සහයෝගය දක්වන්න කියලා. ඉතින් මේ විදිහට තමයි කළුතර විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන මාධ්‍ය සංසදය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය එකතුවෙන් සහ කළුතර සමස්ත විද්‍යාලයම එකතුවෙන් සිද්ධ කරන කෙවියන් සහන යාත්‍රා ක්‍රියාන්විතයේ අද හෙට කියන මේ දෙදින පුරාවටම ඉදිරියට ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඔබට පුළුවන් අර කිව්වා වගේම ඒ වේලාවන් වලදී මේ කළුතර විද්‍යාලයේ පරිශ්‍රයට ඒ කියන සහ ද්‍රව්‍යයන් රැගෙන එන්න ඔබට මේ අවස්ථාවේ ඔය ජාතික වගකීමක් මේක ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ රට තුළ රැඳී සිටිනවා නම් ඔබ මේ අවස්ථාවේ ආපදා තත්ත්වයක ලක් නොවෙක් නම් අනිවාර්යයෙන්ම සහන සලසන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා මෙන්න මේ විද්‍යාලයට ඔවුන්ට ඔබට කරන්න පුළුවන් උපරිම සේවය රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, සහෝදරත්වය වෙනුවෙන් කරන්න එකතු වන්න කියන එකත්. පොඩි මතක් කිරීමක් තියෙනවා ඒකම ඔබ මේ ආපදා තත්ත්වයෙන් පීඩාවට විඳිනවා නම් ඔබට පුළුවන් KVBC official අපේ YouTube නාලිකාව හරහා ඒ සියලුම තොරතුරු දැනගන්නට ඔබට අවශ්‍ය කරන ඒ යාවත් කලින් තොරතුරු අපි ඒ ඔස්සේ ලබා දීමට කටයුතු කරනවා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එකතු වන්න ඔබේ අත්වැල් බැඳ ගන්නට
කෙවියන් සහන යාත්‍රා 2025 මේ උතුම් වූ කාර්යය සමග ඔබට සුබ දවසක්.